නාගර්කෝවිල් මුහමාලය ඔස්සේ කිලාලි දක්වා විහිදෙන ඉදිරි ආරක්ෂක වළල්ලට ඕනෑම ආකාරයකින් එල්ලවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක් මැඩ පැවැත්වීමට යුද හමුදාව සූදානමින් සිටිනවා. පළමු යාන්ත්‍රික පාබල බලඇණියේ සන්නද්ධ රථවලින් ලබා දුන් වෙඩිබලයේ මැද අයවන පාබල හමුදා බලඇණියේ සෙබළුන්ට නාගර්කෝවිල් කොටි ආරක්ෂක වළල් අත්පත් කර ගැනීම සඳහා අනදීම් සිදු කරුණේ මෙලෙසින්. මේ සෙබළුන් ත්‍රස්තවාදීන්ට බරපතල පරාජයක් අත් කර දෙමින් ඔවුන්ගේ ආරක්ෂක වළල්ල දක්වා ගොස් සිටිනවා. පනස්පස්වන සේනාංක යටතේ ක්‍රියාන්විතයෙන් යුතු පළමු ගැමුණු හේවා බලඇණියේ සෙබළුන්ද LTTE ආරක්ෂක වළල්ල පසු කර ගොස් ඔවුන්ගේ යුදාගල් පද්ධතිය වෙතම ළඟා වුණා. දිනේ පුරා ඉදිරි ආරක්ෂක වළල්ලට ඔපෙන් පිහිටි ප්‍රදේශයේ දරුණු සැටන් පැවතුණා.